අයිබෝවන් magnetlanka.com වෙබ්සයිට් එකට මගේ හිතවතුන් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකේදී අපේ නිෂ්පාදනයක් වෙන මෙන්න මේ M8R කියන කන්ට්‍රෝලර් එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මම පැහැදිලි කරනවා. ඉතින් ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් කමෙන්ට් කරලා විස්තර අහන්න කලින් එහෙම නැත්නම් අදහසක් ප්‍රකාශ කරන්න කලින් කරුණාකරලා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔබ දැනගන්න ඕනි හැම කරුණක්ම මම මේ වීඩියෝ එක පුරාවට පැහැදිලි කරනවා. ඉතින් මේ යුනිට් එකෙන් අපිට පුළුවන් මේ වගේ රිලේ 8ක් on off වෙන රටාව මෙන්න මේ බටන් ප්‍රෙස් කරලා හදලා සේව් කරගන්න. රටා 999 දක්වා සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍යයි නම් රටාව රන් වෙනකොට මේ විදිහට ඒකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ රටාවන් සේව් වෙන EEPROM අපිට ගලවලා අයින් කරලා තියලා ආයෙ පස්සේ අවශ්‍ය රටාව ටක් ගාලා ප්ලේ කරගන්නත් පුළුවන්. ඒ ආදී සියලු විස්තරයක් මම මෙතන පැහැදිලි කරනවා. මම 2011 අවුරුද්දේ ඉඳන් මේ වගේ විවිධ නිෂ්පාදන කරන්නේ. ඔබ කරන මේ වගේ විවිධ නිර්මාණ වලට ලොකු සහයෝගයක් ලබා දෙන්න. මේ තියෙන්නේ මගේ පාරිභෝගිකයන් ඊට කලින් මේ වගේ විවිධ නිර්මාණ අරගෙන කරපු නිෂ්පාදන වෙසක් කූඩු. ඉතින් මේ යුනිට් එකත් කැරකෙන වෙසක් කූඩුවකට එහෙම නැත්නම් සාමාන්‍ය වෙසක් කූඩුවකට එහෙමත් නැත්නම් ලයිට් බෝඩ් එකකට තොරණකට මම අර කලින් කිව්වා වගේ විවිධ මෝටර්ස් කන්ට්‍රෝල් කරලා වැඩ කරන මැෂින් එකකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කැරකෙන කූඩු වලට ඒ කොටස් එක එක පැති වලට කැරකෙනවා නම් ඒව එකක් ඇතුළට මේ යුනිට් එක දාලා අර කලින් ෆ්ලෑෂර් කොට ගහලා වයර් ගොඩක් අමුණගෙන කරනවා වෙනුවට බොහොම පහසුවෙන් මේකෙන් මේ විදිහට විවිධ බල්බ් සම්බන්ධ කරලා වැඩේ කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්ද 235 වෝල්ට් බල්බ් මේ සම්බන්ධ කරලා තියෙනවා. මේ 12 වෝල්ට් LED ස්ට්‍රිප්, මේ අර 12 වෝල්ට් නියෝන් වගේ තියෙන්නේ අන්නේ ස්ට්‍රිප්. එතකොට මේ තියෙන කන්ටැක්ටර් දෙකක් මම මෙතන සම්බන්ධ කරලා තියෙන ආකාරය. මේ වගේ මේ එක බෝඩ් එකටම අවශ්‍ය නම් 230 ඉන්පුට් කරලා ඒවා ස්විච් කරගන්නත් පුළුවන්. 12 එහෙම නැත්නම් 5 වෝල්ට් දීලා ඒ උපකරණ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක පුරාවට ඔබට මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් දැනගන්න පුළුවන්. හරි අපි එහෙනම් බලමු ඔබ මේක මිලදී ගන්නකොට ඔබට ලැබෙන්නේ මොනවද, මේක භාවිත කරන්නේ කොහොමද ආදී විස්තරයක්. ඔබ මේක මිලදී ගන්නකොට මේකට අදාළ රිලේ පැනල් එකයි, කන්ට්‍රෝලර් එකයි, ඒකට සුදුසු පවර් සප්ලයි එකයි, ඒ වගේම මේකේ පැටර්න් එක සේව් කරගන්න පුළුවන් EEPROM දෙකකුත් ලැබෙනවා. මේක එකක රටා 200ක් අපි දාලා සේව් කරලා මේවනවා. එතකොට ඔබට අවශ්‍යයි නම් ඒක පරීක්ෂා කරගන්න, ඒක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් EEPROM එක අපි ඔබට මේ යුනිට් එක එවනකොට රටාවක් හදලා ඒ වෙලාවේ සේව් කරලා එවනවා. ඔබට අවශ්‍යයි නම් මේ දෙකේම ඔබට කැමති වාරයන් සංඛ්‍යාවක් කලින් තියෙන එක රීප්ලේස් කරලා අලුත් රටාවල් දාලා එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම එහෙම සර්විස් එකකුත් දෙන්නේ. මොකද සමහර කට්ටිය අහනවා ඔකට රටාවක් දාලා මේවන්න බැරිද කියලා. ඉතින් එහෙම එකකුත් එවනවා. සරලව තව රටාවක් හදලා පරීක්ෂා කරපු එකකුත් එවනවා. ඉතින් ඔබට කැමති නම් මේක පාවිච්චි කරන්නත් පුළුවන් රටාව. එහෙම නැත්නම් අලුත් රටාවක් හදා ගන්නත් පුළුවන්. මේක මේ පාවිච්චි කරන්නේ 24IC32 කියන EEPROM chip. ඉතින් ඔබට අවශ්‍යයි නම් මේ chip කැමති සංඛ්‍යාවක් කඩේකට ගිහිල්ලා වෙනම අරගෙන ඒ වගේ පැටර්න් එක සේව් කරලා තියලා අරන් තියා ගන්නත් පුළුවන්. මම කරලා පෙන්නන්නම් එකක්. දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙන්නේ මේ තියෙන්නේ රටා 200ක් තියෙන එක. මේ තියෙන්නේ නිකන් බ්ලැන්ක් එකක්. එතකොට මේකට රටාවක් ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. මේක එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් කොහොමද පාවිච්චි කරන්න කියලා. මම ඔන්න මල්ටි ප්ලග් එකකට මේක මේ විදිහට ප්ලග් කරනවා. ස්විච් එක ඔන් කරන්න කලින් මම මේක මේ බටන් එකක් තියෙනවා. මෙන්න මේක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දෙනවා. එහෙම දෙනකොට මෙන්න මේ විදිහට රිලේ ටික වේගෙන් වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය රටාවක් මේ විදිහට හදන්න පුළුවන්. බොහොම පහසුවෙන් මේක හදන්නේ කොහොමද කියලා මම වැඩිදුර විස්තරයක් දැන් පැහැදිලි කරනවා ඊළඟට. මම මේ සාම්පල් එකක් හදලා පෙන්නන්නේ. ඔන්න මම සරල රටාවක් හැදුවා. ඊට පස්සේ ඔන්න ස්විච් ඔෆ් කරා. ඊට පස්සේ මේකට කරන්ට් එක දෙනකොට මෙන්න මේ විදිහට ඒ රටාව වැඩ කරනවා. අපිට රටාවන් අතර ඩිලේ එක එහෙම නැත්නම් ස්පීඩ් එක මෙන්න මේ ප්‍රීසෙට් එක කරකලා මේ විදිහට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම මේ දැන් හදපු රටාව. ඒ රටාව මෙන්න මේ EEPROM එකේ සේව් වෙලා තියෙන්නේ. ඔබට පුළුවන් මේ යුනිට් එකට දීලා තියෙන කරන්ට් එක ස්විච් ඔෆ් කරලා මේක ගලවලා අයින් කරලා අපි රටා 200ක් දාලා තියෙන එක ඒකට අවශ්‍ය නම් මේ විදිහට දාගන්න. ඊට පස්සේ ආයෙ ස්විච් එකට කරන්ට් එක දුන්නාම නිකන් මේක රන් මෝඩ් එකට එනවා. මෙන්න මේ විදිහට. ඒක රටාව වැඩ කරන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මේ යුනිට් එකට නිකම්ම කරන්ට් එක දුන්නොත් කෙලින්ම EEPROM එකේ තියෙන පැටර්න් ටික අරන් මේ විදිහට රනින් මෝඩ් එකට එන්නේ. ඔබ මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දුන්නොත් මේක ප්‍රෝග්‍රෑම් මෝඩ් එකට එනවා. මම උන ස්විච් එක ඕෆ් කරලා මේ EEPROM එක රටා 200 තියෙන එක ගලවලා අයින් කරලා බ්ලැන්ක් එක ආයෙ දාන්න ආයෙ මේ කරලා පෙන්නන්න. ඔන්න ඔබට රටාවක් අලුතෙන් හදා ගන්න ඕනි කිව්වා කියලා හිතමු. මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දුන්නා නම් මේක ප්‍රෝග්‍රෑම් මෝඩ් එකට එනවා. ඉතින් අපිට ඊට පස්සේ මේ බටන් ප්‍රෙස් කරලා රටාව හදා ගන්න පුළුවන්.
ඔන්න මම සරල රටාවක් ආයෙ හැදුවා. ඊට පස්සේ ස්විච් ඕෆ් කරලා ආයෙ කරන්ට් එක දෙනකොට ඒ අපි හදපු රටාව තමයි මේ රටේ. හරිද? ගොඩක් කට්ටිය ආයෙ අහනවා මේකේ ආයෙ රටා සේව් කරගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. මේක EEPROM එක සාමාන්‍යයෙන් මේ වගේ රටාවන් ලක්ෂ වතාවක් සේව් කරන්න පුළුවන් කියන්නේ. ඉතින් අපි ජීවිත කාලේ හැමදාම මේක හැදුවත් එච්චර සංඛ්‍යාවක් කරන්නේ නැහැනේ. එකපාරක රටා 999ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට අවශ්‍යයි නම් 10ක් පුළුවන්. එහෙම නැත්නම් 200ක් පුළුවන්. එහෙම නැත්නම් 999ක් දක්වා පුළුවන්. ඊළඟට ගොඩක් කට්ටිය අහනවා මේකේ එක රිලේ එකක් වැඩි වෙලාවක් ඔන් කරලා තියාගෙන ඉන්න ඕනි නම් කොහොමද කරන්නේ කියලා. ඒක මම මේකේ රටාව හදන තැනදී පැහැදිලි කරන්නම්. බොහොම පහසුයි. එකම පැටර්න් එක කිහිප වතාවක් දානවා. එතකොට අපිට මේ ප්‍රීසෙට් එකෙන් සුදුසු වේලාව බැලන්ස් කරගත්තාට පස්සේ ඒ රිලේ එක විතරක් වැඩිපුර වෙලාවක් ඔන් වෙලා තියෙනවා. අනිත් ඒවා ඒ රටාවට අනුව වැඩ කරන්න හදා ගන්න පුළුවන්. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ යුනිට් එක පාවිච්චි කරන්න බොහොම පහසුයි. බොහොම පහසුයි. පොඩි දරුවෙකුට උනත් මේක රටාව හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ වීඩියෝ එක දකින්න සමහර කට්ටිය තර්ක කරනවා වෙන්න පුළුවන්. අයියෝ ඉතින් ඕක රිලේ පැනල් එකක් අරගෙන Arduino board එකක් සම්බන්ධ කරලා හදා ගන්න පුළුවන් කියලා. ඔව් එහෙම හැකියාව තියෙන කෙනෙකුට පුළුවන්. හැබැයි ඒ වගේ කෙනෙකුට උනත් ආයේ පැටර්න් එක වෙනස් කරන්න අවශ්‍යයි නම් කෝඩ් එක වෙනස් කර කර ඉන්න වෙනවා. ඉතින් ඒ මුකුත් නැතුව මේ බටන් ටික ප්‍රෙස් කරලා මේක හදන්න පුළුවන්. දැන් මේ වගේ ප්‍රොඩක්ට් එකක් මම හදන්න ප්‍රධානම හේතුව උනේ දැන් අපේ තියෙන මෙන්න මේ වගේ 16 channel mobile phone එකෙන් ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් මේක. ඉතින් දැන් මේක දැක්කම සමහර කට්ටිය කෝල් කරලා අහනවා ඕකේ 16ක් නැතුව දැන් මොකද මේකේ රිලේ පැනල් දෙකක් දාලා තියෙනවා අවුට්පුට් 16ක් ගන්න පුළුවන්. ඇත්තටම මේකෙන් 32ක් ගන්න පුළුවන්. මොකද එකකින් දෙක ගානේ ගන්න පුළුවන් නිසා සමහර කට්ටිය කෝල් කරලා අහනවා 16ක් නැතුව 8ක් තියෙන එකක් නැද්ද කියලා. ඉතින් එහෙම කෙනෙකුට පාවිච්චි කරන්න තමයි මේක හැදුවේ. මේකේ දැන් මොබයිල් ෆෝන් එක හරහාම මේක කන්ට්‍රෝල් කරන්න අවශ්‍යයි නම් එහෙම කෙනෙකුට අවශ්‍යයි නම් මේක අරගෙන මේක රිලේ පැනල් එකක් ගලවලා අයින් කරලා මේක එකක් විතරක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේකේ නිෂ්පාදන වියදම වැඩි නිසා තමයි ඊට වඩා අඩු මුදලකට ලබා දෙන්න මේක කරන්නේ. දැන් ඔබ හිතලා බලන්න ඔබ කඩෙන් Arduino board එකක් අරන් රිලේ පැනල් එකක් අරන් ඒකට සුදුසු power supply එකක් අරන් මේ ටික අමුණලා ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඔබට හදන්න යන වියදම කාලයට වඩා කොච්චර අඩු මුදලකින් මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා. මේකට යන cost එක සාමාන්‍යයෙන් ඔබට වැය වෙන cost එක ඒ දෙකටම සමානයි. ඒ කියන්නේ Arduino board එකකුත් අරගෙන මේකකුත් අරගෙන මේ ටිකුත් අරගෙන වැඩේ කරන්න යනවනම්. ඉතින් ඒක පුද්ගලානුබද්ධයි. ඔබට තීරණය කරන්න පුළුවන් මේක ඔබට වටිනවද? මේක ඔබගේ නිර්මාණයට පාවිච්චි කරන්න තරම් ඔබට කුසලතාවයක් තියෙනවද කියන එක. මොකද දැන් සමහර කට්ටිය ඉන්නවා මම මේ කිව්වා මේක අයිඩියා එකක් ඔලුවට ගන්න බැරි කට්ටිය කලාතුරකින් එහෙම ඉන්නවා. එහෙම කට්ටියට මම කියන්නේ ඔබට ඉලෙක්ට්‍රොනික පිළිබඳ මේ ඉලෙක්ට්‍රිසිටි පිළිබඳ කිසිම අත්දැකීමක් නැත්නම් ඔබට නිර්මාණයක් කරන්න අවශ්‍යතාවය තියෙනවා නම් මේ පිළිබඳ අත්දැකීම තියෙන යාළුවෙක් සම්බන්ධ කරගන්න. එයාට මේ වීඩියෝ එක පෙන්නන්න. එතකොට එයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ එයාගේ සහයෝගය අරගෙන මේක කරන්න බොහොම ලස්සනට ඒතකොට නිර්මාණයක් කරන්න පුළුවන්. ඉතින් අත්දැකීම අඩු කට්ටිය ඉන්නවා නම් මේ රිලේ පැනල් එකට වයර් සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක පවා මම පැහැදිලි කරලා තියෙනවා. අපේ වෙබ්සයිට් එකේ page එකේ මේ පිළිබඳ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. බලමු කොහොමද පැටර්න් එකක් හරි ගස්සන්නේ කියන එක රටාවක් හරි ගස්සන්නේ කියන එක. මේ යුනිට් එකට කරන්ට් එක දෙන්න කලින් මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දෙන්න ඕනි. මම මේ විදිහට මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔන්න මම මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දුන්නම මෙන්න මේ විදිහට මේ රිලේ ටික ඔක්කොම බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රෝග්‍රෑම් මෝඩ් එකට ගියා කියන එක ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ ඇඟිල්ල ගත්තම මෙන්න මේ පළවෙනි රිලේ 4 විතරක් මේ විදිහට ඔන් වෙලා පෙන්නනවා. එතකොට ඒ අවස්ථාවේදී මේ බටන් 4න් මේ පළවෙනි රිලේ 4 තමයි ඉන්ඩිකේට් කරන්නේ. මම ඒක පැහැදිලි කරන්නම්. ඉතින් අපි බලමු කොහොමද රටාවක් හදාගන්නේ කියලා. දැන් මම මේ තියෙන සරල රටාවක් ඇඳගත්තා. මේ 1 2 3 4 5 6 7 8 කියලා දාලා තියෙන්නේ මේ රිලේස් ටික. එතකොට මේ තියෙන්නේ පළවෙනි රටාව, දෙවෙනි රටාව, තුන්වෙනි රටාව, හතරවෙනි රටාව, පස්වෙනි රටාව. මම මේ නිකන් දාගෙන යන්නේ. ඒ වගේ 999ක් දක්වා දාන්න පුළුවන්. හරි අපි ඉස්සෙල්ලා එකක් හදලා බලමු. දැන් මම මේකේ පළවෙනියට දාලා තියෙන්නේ මේ පළවෙනි රටාව මෙන්න මේකේ මෙන්න මේ පළවෙනි රිලේ 4 මේ විදිහට තියෙන කියලා පළවෙනි එක ඕන් අනිත් තුන ඕෆ්. දැන් මම කියවනේ මේක පළවෙනි සැරේ මේ වගේ ප්‍රෝග්‍රෑම් මෝඩ් එකකට ගත්තා. මම ආයෙත් කරලා පෙන්නන්න කොන ස්විච් ඕෆ් කරා. මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දෙනවා. එතකොට ඔහොම බ්ලින්ක් වෙන්න පටන් ගන්නවා. ඇඟිල්ල ගත්ත ගමන් මුල් රිලේ 4 ඔන් වෙලා පෙන්නනවා. දැන් තියෙන්නේ මෙන්න මේ 4 කියන එක තමයි ඔය සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක ඔන් වෙන්න ඕනි අනිත් තුන ඕෆ් වෙන්න ඕනි. හරිද? බලන්න මේ බටන් ප්‍රෙස් කරලා ඒවා ප්‍රෙස් කරනකොට අර ඔන් වෙලා තියෙන රිලේ ඕෆ් වෙනවා. ඉතින් ඔබට අවශ්‍ය එක මේ විදිහට ඔන් කරගන්න පුළුවන්. ඔන්න පළවෙනි එක ඔන්, ඊතුරු තුන ඕෆ්. මෙන්න මේ අවස්ථාව තමයි මම මේ දැම්මේ. මේ තියෙන්නේ පළවෙනි පැටර්න් එකේ මුල් රිලේ 4. ඊට පස්සේ මේ බටන් එක මේ විදිහට ප්‍රෙස් කරපුවාම ඊළඟ රිලේ 4 සිලෙක්ට් වෙනවා. මේ බලන්න මේ ඊළඟ රිලේ 4 ඔන් වෙනවා. ඒ අතරතුර අපි කලින් රිලේ 4ට දාපු පැටර්න් එක තියෙනවා. හරිද? ඒකේ තියෙන්නේ දැන් මුල් තුන ඕෆ් අන්තිම එක ඔන් කියලා. ඔන්න බලන්න මම මුල් තුන ඕෆ් කරනවා. අන්තිම එක ඔන්. ඔන්න ඒක හරි. දැන් ඔන්න පළවෙනි පැටර්න් එක අපි හදාගත්තා.
මේක සේව් වෙන්නේ මෙන්න මේ බටන් එක මෙහෙම එකපාරක් ප්‍රෙස් කරපුවාම. ඒක එකපාරක් ප්‍රෙස් කරාට පස්සේ ආයෙ රිලේ ටික බ්ලින්ක් වෙනවා. මේක පැටර්න් එක සේව් කරා කියන එක තහවුරු කරන්න. ඊට පස්සේ ආයෙ මුල් 4 ඔන් වෙනවා. දැන් මේ තියෙන්නේ දෙවනි පැටර්න් එකේ මෙන්න මේ අවස්ථාව පෙන්වන්නේ. ඒකේ මම දාලා තියෙන්නේ පළවෙනි රිලේ එක on, දෙක off, 3 on, 4 off. ඒ විදිහට ඉතින් මේක ටක් ගාලා on off කරගන්නවා. දෙවනි එක off කරා, හතරවෙනි එක off කරා. ඊට පස්සේ මම ආයෙ මේක සිලෙක්ට් කරනවා. එතකොට මෙන්න මේ ටික තමයි දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒකෙත් මම දාලා තියෙන්නේ පළවෙනි එක on, දෙවෙනි එක off. ඒ කියන්නේ පස්වෙනි එක, හයවෙනි එක, හත්වෙනි එක, අටවෙනි එක. ඔන්න බලා ගන්න. බොහොම පහසුවෙන් පුළුවන් මේක මෙන්න මෙහෙම හදාගන්න. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. දැන් මේ තියෙන්නේ තුන්වෙනි එකේ මේක සිලෙක්ට් වෙලා තියෙන්නේ. ඒකේ දෙවෙනි එක off. ඊට පස්සේ මම ඊළඟ සෙට් එකට යනවා මේකට. ඒකේ අන්තිම එක off. ඊට පස්සේ ඔන්න හතරවෙනි සෙට් එකට එනවා මෙන්න මේකට. මම මේකත් සේව් කරගත්තා ටක් ගාලා. දැන් මේක හරි මෙන්න මේක. ඒකේ ඔක්කොම on කියන අවස්ථාවේ තියෙන. එතකොට ඔන්න රිලේ හතරම off on. ඊට පස්සේ ආයෙ මේක ප්‍රෙස් කරපුවම ඊළඟ හතරත් on. ඊට පස්සේ යනවා පස්වෙනි එකට. ඔන්න බලන්න පස්වෙනි එකේ මම දාලා තියෙන්නේ ඔක්කොම off කියන අවස්ථාවේ. ඔන්න මම ඉතින් ඒ ටික off කරලා දානවා. බලන්න කොච්චර සරලව මේක හදාගන්න පුළුවන්ද කියලා. ඔන්න ඒකත් සේව් වුණා. ඒක අන්තිමට සේව් කරාට පස්සේ 6 වෙනි එකේ මුල් 4 පෙන්නනවා. මේ බටන් එක ප්‍රෙස් කරන අන්තිම කියන්නේ මේ දැන් මේක හදලා ඉවර වෙලා සේව් කරපුවාම තමයි මෙන්න මේ පැටර්න් පහ දැන් සේව් වෙලා තියෙන්නේ. එකින් එක පිළිවෙලට සේව් වෙනවා. ඔබ හොඳට මතක තියාගන්න. ඔබ කලින් හදපු පැටර්න් එකක් දැන් EEPROM chip එක දාලා මේකේ මේ අලුතෙන් පැටර්න් එකක් හදනවා නම් ඒක රීප්ලේස් වෙනවා. හරිද? ඉතින් කලින් හදපු එකක් ඔයාලට සේව් කරලා තියාගන්න ඕයි නම් ඒ පැටර්න් එක ආයෙ පාවිච්චි කරන්න ඕයි නම් ඒ EEPROM එක අපිට පරිස්සමෙන් අරන් තියාගන්න පුළුවන්. ඔබට කඩෙන් වෙන එකක් අරගෙන ඕනි නම් ඒක මේකට ප්ලග් කරලා ඒක ආයෙ රීප්ලේස් කරගන්න පුළුවන්. ඒකේ තියෙන පැටර්න් එක. ඒ විදිහට කර පාවිච්චි කරන්න පුළුවන්. ඔබට අවශ්‍යයි නම් එකම EEPROM එක ආයෙ රීප්ලේස් කරගෙන කැමති වතාවල් සංඛ්‍යාව සේව් කරගන්න පුළුවන්. දැන් ඔන්න මම සරලව පැටර්න් පහක් දාපු රටාවක් නිර්මාණය කරා. ඉතින් මම මේක ස්විච් ඕෆ් කරලා හරිද ස්විච් ඕෆ් කරලා මේ ලයිට් ඕෆ් වෙනකන් ඉඳලා ආයෙ ස්විච් ඔන් කරපුවාම නිකම්ම බටන් එක ප්‍රෙස් නොකර අපි අර හදපු රටාව මේ විදිහට වැඩ කරනවා. හරිද? ඊළඟට දැන් මේක ස්පීඩ් එක මෙන්න මේ ප්‍රීසෙට් එක කරකවලා වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. ඔන්න ස්පීඩ් එක වැඩියෙන් කරගෙනවා. මෙන්න ස්පීඩ් එක අඩුම කරගත්තම යන විදිහ. හරිද? ඔන්න ඔය විදිහට වැඩ කරනවා. දැන් බලන්න මම මේ පැටර්න් ටික හදනකොට මේ පළවෙනි එක මුල් පැටර්න් හතරෙම ඔන් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ ලයිට් එක. හරිද? එතකොට අපි මොකක් හරි LED බල්බයක් හරි මෝටරයක් හරි එක දිගට ඔන් කරලා තියාගන්න ඕනි නම් ඒ එකම රිලේ එක ඒ අවස්ථාවන් වල ඔන් කරලා තියාගන්න. අනිත් ඒවා කැමති විදිහට ඔන් ඔෆ් කරනවා. එතකොට අපි හිතමුකෝ මේක සාමාන්‍යයෙන් තප්පරයක ඩිලේ එකක් එන්න වෙනස් කරා නම් මේ රිලේ එක තප්පර 4ක් ඔන් වෙලා තිබිලා තමයි ඕෆ් වෙන්නේ. ඉතින් මම මේ කියන දේ එකපාරට ඔබට නොතේරෙන්න පුළුවන්. ආයේ මේ වීඩියෝ එක බලන්න. මීට වඩා වැඩි පැහැදිලි කිරීමක් අපේ වෙබ්සයිට් එකේ page එකේ පැහැදිලි කරලා තියෙනවා මේ පැටර්න් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔබට අවශ්‍යයි නම් මේ වගේ 999ක් දක්වා පැටර්න් එක හදාගන්න පුළුවන්. 999ක් දක්වා ඕනි නම් පුළුවන්. එහෙම නැත්නම් 100ක් ඕනි නම් 200ක් ඕනි නම් එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ඔබ මේක ප්‍රෝග්‍රෑම් කරලා ඊට පස්සේ මේක ස්විච් ඔෆ් කරලා කරන්ට් එක දුන්නාට පස්සේ ඒ හදපු පැටර්න් එක ලූප් එකක් විදිහට වැඩ කරනවා. ලූප් එකක් කියන්නේ පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක, ආයෙ පළවෙනි එක. ඔන්න ඔය විදිහට මේක වැඩ කරනවා. ඉතින් බලන්න මේක කොච්චර සරල දෙයක්ද. පොඩි දරුවෙකුට උනත් මම මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. බොහොම පහසුවෙන් ලස්සන රටාවක් හදාගන්න පුළුවන්. අපි දැන් බලමු මේ යුනිට් එක පිළිබඳ තව දුරටත් වැදගත් කරුණු ඒ වගේම වගකීම ඒ වගේම මේ රිලේ පැනල් එකට දැන් 230 බල්බ් සම්බන්ධ කරනවා නම් බල්බ් කීයක් සම්බන්ධ කරන්න පුළුවන්ද 12 වෝල්ට් නම් කීයක්ද අන්න ඒ ගණනය කිරීම. ඉතින් මේ යුනිට් එක ඔබ මිලදී ගන්නකොට මේ ඔබට ලැබෙන යුනිට් එකම පරීක්ෂා කරලා වීඩියෝ එකක් මම එවනවා ඒ කස්ටමර්ට. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මම මේ වගේ විවිධ අපේ නිෂ්පාදන මිලදී ගත පාරිභෝගිකයන් සඳහා යවපු ඒ විදිහට තියෙන වීඩියෝ මම එකක් ප්ලේ කරලාත් පෙන්නන්නම්. හරිද? දැන් මම එහෙම වීඩියෝ එකකුත් යවන්නේ. එතකොට ඒ ගන්න පාරිභෝගිකයටත් අදාළ ඔබතුමාට වෙන මෙන්න මේ ස්මාර්ට් තරංග කන්ට්‍රෝලර් එක මම දැන් පරීක්ෂා කරන්න යන්නේ. අනේ විදිහට වීඩියෝ එකක් යවනවා. ගන්න කෙනාටත් එතකොට තහවුරු වෙනවා. හරි මේ ලැබිලා තියෙන යුනිට් එක 100%ක් වැඩ කරන එකක් කියන එක. ඒ වගේම මටත් තහවුරු කිරීම ලැබෙනවා. මම ඔබට යවපු යුනිට් එක සම්පූර්ණයෙන් වැඩ කරන යුනිට් එකක් කියන එක. එතකොට මේ යුනිට් එකකට අපි මාස 3ක 1-to-1 රීප්ලේස්මන්ට් වොරන්ටි එකක් දෙනවා. නිෂ්පාදන දෝෂයක් තියෙනවා නම් එතනදී දෝෂ ඇති වෙන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. මම මේ වීඩියෝ එකේ ඒවත් පැහැදිලි කරනවා. ඉතින් ඒවා මගහරවාගෙන බොහොම ප්‍රවේශම් සහගතව පාවිච්චි කරොත් මාස 3ක් නෙවෙයි
මේ ජීවිත කාලෙම මේකක් පාවිච්චි කරන්න පුළුවන්. හේතුව මගේ ප්‍රොඩක්ට් 2011 අවුරුද්දේ ඉඳන් ගත්ත පාරිභෝගිකයෝ ඉන්නවා. සමහරවිට දැන් මේ අවුරුදු 15 16ක් වෙනවා. ඒවා තවමත් පාවිච්චි කරනවා කට්ටිය ප්‍රවේශම් සහගතව. ඉතින් මම පැහැදිලි කරන්නම් මේ යුනිට් එක ඔබ මිලදී ගන්නකොට මේ රිලේ පැනල් එක ලැබෙනවා මේ යුනිට් එකට ගැලපෙන එක. දැන් මේක 5 වෝල්ට් එකක්. 5 වෝල්ට් එකක්. එතකොට මේ සර්කිට් එක අපි ඩිවෙලොප් කරලා හරි ගස්සලා තියෙන්නේ 5 වෝල්ට් වලට ගැලපෙන විදිහට. මේක 12 වෝල්ට් පවර් සප්ලයි එකක්. 12 වෝල්ට් 5 වෝල්ට් කරන්න අවශ්‍ය බක් කන්වර්ටර් එක මෙතන දාලා ඒකෙන් අදාළ විභවය ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට කවදා හරි දවසක මේ රිලේ පැනල් එකක් රීප්ලේස් කරගන්න අවශ්‍යයි නම් වෙන එකක් සම්බන්ධ කරගන්න අවශ්‍යයි නම් ඔබට ලැබිලා තියෙන જાතියේ රිලේ පැනල් එකක් අරන් සම්බන්ධ කරගන්න. දැන් මේවා 12 වෝල්ට් තියෙනවා 5 වෝල්ට් තියෙනවා. ඒක නිසා මම එහෙම කියන්නේ. හරිද? ඊළඟට මේ රිලේ පැනල් එක මේකට සම්බන්ධ කරනකොට මේ පින් එක නිවැරදිව සම්බන්ධ කරගන්න කොයිම වෙලාවකවත් මෙහෙම shift වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ රිලේ පින් එකක් මෙහෙම මග හැරෙන්න දෙන්න එපා. ඩබල් චෙක් කරන්න ඒක සම්බන්ධ කරාට පස්සේ. මේක ඉතින් හැමතිස්සෙම ගලව ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරියට බලන්න හරියකට සම්බන්ධ වුණාද කියලා. ඊළඟට මේ EEPROM chip එක දැන් මෙහෙම ගලවලා ගන්න පුළුවන් නේ. අපි දෙකක් එවනවා. ඒක දාලා වැඩ කරන්න පුළුවන්. 100ක් නෙවෙයි 100,000ක් තහවුරු කරගන්න මේක හරි පැත්තට සම්බන්ධ කරාද කියන එක. මොකද හේතුව මේ IC base එකේ චූටි කට්ටයක් කපපු පැත්තක් තියෙනවා. මේ නොදන්න කට්ටිය ඉන්නවා නම් දැනගන්න මම මේ කියන්නේ. අන්න ඒකට තමයි මේ IC එකේ තියෙන මේ චූටි කට්ටයේ තියෙන පැත්ත සම්බන්ධ වෙන්න ඕනි. ඒ විදිහට මේක සම්බන්ධ කරගන්න මේ පින් ඇද වෙන්න දෙන්න එපා සම්බන්ධ කරනකොට. දෙපාරක් චෙක් කරන්න. දැන් මේකට කරන්ට් එක දෙන්න කලින් හරිද පැත්ත කියලා ඒක බලන්න, මේක බලන්න. ඊට පස්සේ කරන්ට් එක දුන්නා නම් හරි. ඊළඟට දැන් ඔයා කඩේකින් blank 24IC32 EEPROM එකක් අරන් මේකට සම්බන්ධ කරොත් ඒකේ pattern එකක් නැහැනේ. ඔබට pattern එකක් හදාගන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඒ pattern එක තමයි මේක run වෙන්නේ. දැන් මේ unit එකට pattern එකක් තියෙන. දැන් මේ 201 දාලා current එක දුන්නොත් 201 එකපාරට run වෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ මේ බටන් එක ප්‍රෙස් කරගෙන යුනිට් එකට කරන්ට් එක දුන්නොත් ඒ 200 රටාව රීප්ලේස් වෙලා ඔබ හදන එක තමයි සේව් වෙන්නේ. ඒකින්ද මතක තියාගන්න. දැන් ඔබ පැටර්න් එකක් හැදුවට පස්සේ ආයේ මේ බටන් එක ප්‍රෙස් කරගෙන මේක ප්‍රෝග්‍රෑම් මොඩ් එකට ඇවිල්ලා ආයේ අලුත් පැටර්න් එකක් හදලා කලින් තිබ්බෙක් ගන්න බෑ. ඒක රීප්ලේස් වෙනවා. හරිද? ඉතින් ඔබට අවශ්‍යයි නම් පැටර්න් එක සේව් කරගන්න මේ චිප් එකක් කාඩ් එකකින් අරගෙන 24IC32 කියන જાති එකක් අරගෙන සේව් කරලා ඒක අරන් තියාගන්න පුළුවන්. ඊළඟට දැන් මේක සර්කිට් එක ගන්න. මේ සර්කිට් එක කල් පවතින්න නම් මේකට වතුර, ජල වාෂ්පය වගේම ඔය මීයෝ ඇත්තටම ජූ කරනවා. ඉතින් ඒ වගේ දේවල් නොවන විදිහකට ප්‍රවේශම් සහගතව තියාගන්න ඕනි. මේක චූටි මොනවද අයිස්ක්‍රීම් පෙට්ටියක් ඇතුළට වගේ දාලා පාවිච්චි කරන්න. මෙතනින් එහාට සිදුරු කාඩ් මේ ප්ලාස්ටික් බොක්ස් එකේ සිදුරු විදලා වයර් ටික ඇතුළට අරන් පිළිවෙලට හදාගත්තා නම් ආයේ කිසි දෙයක් වෙන්නේ නැහැ. ජීවිත කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ තියෙන ප්‍රීසෙට් එක මේක මැකැනිකලි ඔපරේට් වෙන දෙයක් නේ. අපි කරකවන දෙයක් නේ. මේක මෙහෙම කෙලවරකටම කරකවන්න එපා. කෙලවරකට කරකවුවා මොකද වෙන්නේ මේ ප්‍රීසෙට් එක ඇතුලේ තියෙන අර මේ කාබන් ලේයර් එකක් උඩ තමයි මේ ප්‍රතිරෝධිතාවය ගණනය කරන්නේ. කියන්නේ ඩිටෙක්ට් කරගන්නේ. මම ඇඳපු එකක් තියෙනවා මෙන්න මේක පෙන්නන්නම්. මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ වගේ කාබන් ලේයර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම එක පින් එකක් මේ පැත්තේ තියෙනවා අනිත් පින් එක මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ අනිත් පින් එක. මේ පින් එකට අදාළ මේ කන්ටැක්ට් පොයින්ට් එකක් තමයි මේකේ ගෑවිලා එහාට යන්නේ. මෙහාට යන්නේ. ඔබ මේක මෙහෙම පැත්තකටම කරකුවොත් සමහර වෙලාවට මේක මෙතනින් මෙහාට පනින්න පුළුවන්. අඩුම කරොත් මේ පැත්තට පනින්න පුළුවන්. ඒක නිසා ප්‍රීසෙට් එක දැන් ස්පීඩ් එක උපරිම කරන්න අවශ්‍යයි නම් උපරිම කරලා තව චූටක් අතුල් පැත්තට කරකවන්න. එතකොට ඒ ගැටලු මග හරවා ගන්න පුළුවන්. ඒක අපේ නිෂ්පාදන දෝෂයක් නෙවෙයි. සමහර වෙලාවට ඒ ප්‍රීසෙට් වල එහෙම වෙනවා. කාලයක් පාවිච්චි කරනකොට ගෙවිලා යනවනේ. එහෙම වෙන්නත් පුළුවන්. හරිද? ඊළඟට ඔබට කවදා හරි දවසක මේ පවර් සප්ලයි එකක් පිච්චිලා පවර් සප්ලයි එක රීප්ලේස් කරගන්න ඕනි නම් ඔබට ලැබිලා තියෙන පවර් සප්ලයි එකේ ස්පෙસિෆිකේෂන් වලට අදාළව සම්බන්ධ කරන්න. දැන් මේක සාමාන්‍ය වැඩ කරන්න 12 වෝල්ට් හොඳ මෙන්න මේ වගේ 1 ඇම්පියර් පවර් සප්ලයි එකකුත් ඇති. 12 වෝල්ට් 1 ඇම්පියර්. මම රෙකමන්ඩ් කරන්නේ දෙක දැම්මනම් හොඳයි. 1 එකත් ඇති. ඊළඟට ඒ ගන්නකොට මේ වගේ ස්විච් මෝඩ් පවර් සප්ලයි ගන්න. නිකම්ම අර ට්‍රාන්ස්ෆෝමර් එක තියෙන ඒවා ගන්න එපා. හොඳ ස්විච් මෝඩ් අර CCTV කැමරා වලට වගේ එකක් ගත්තා නම් හරි 12 වෝල්ට් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඇම්පියර් ගන්න ප්‍රශ්නයක් නැහැ. 1 ඇම්පියර් වලින් උඩ එකක් මේකට සම්බන්ධ කරගන්න පුළුවන්. දන්න රින හරියට බලලා මේකට සම්බන්ධ කරගන්න. ඒ වගේම දැන් මේක රෙගියුලේටර් එක තියෙන මේ බක් කන්වර්ටර් එකක් තියෙන version එකක්. මම ඒකට මේ glue දාලා වහලා ඒවල තියෙන්නේ. ඒක වෙනස් කරන්න හොඳ නැහැ. මේ 5 වෝල්ට් බැලන්ස් කරලා තමයි අපි ඒවල තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න යන්න එපා. හරියට මෙතෙන්ට දන්න රින බලලා කාලයක් යනකොට අවශ්‍ය වුණොත් ඒක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම අපි හිතමුකෝ අවුරුදු 10ක් 15ක් යනකොට මේකේ මේ බටන් එකක් මේ පුෂ් බටන් එකක් මැකැනිකලි ඔපරේට් වෙනවනේ. එකක් සවුත් වුණොත් ඔබට ඒක ගලවලා රීප්ලේස් කරලා පාස ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ගන්නේ සාමාන්‍යයෙන් ඊයන් ඩොට් එකක් තියලා පාසන්න පුළුවන් කට්ටියට බොහොම පහසුවෙන් ඒ වැට්ටික් කරගන්න පුළුවන්. මම කියන්නේ මේ කාලයක් යනකොට ඕනි වුණොත් කියන එකත් මම මේ පැහැදිලි කරන්නේ. ඊළඟට මේ යුනිට් එකේ
දැන් මේක 230 දීලා වැඩ කරන එකන්නේ ප්‍රවේශම් වෙන්න ඕනි. පොඩි දරුවන්ට එහෙම මේවා පාවිච්චි කරන්න දෙනවා නම් වැඩිහිටියෙකුගේ අනුදැනුම යටතේ මේවා භාවිත කරන්න දුන්නා නම් හරි. අපි දැන් බලමු මේ රිලේ එකට කොච්චරක් බල්බ් සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා. අපේ ලංකාවේ කට්ටියට ගොඩක්ම තියෙන ප්‍රශ්නේ ඕක තමයි. මම මොකද මේක කියන්නේ සාමාන්‍යයෙන් මේක රිලේ එකකින් ඇම්පියර් 3ක් ස්විච් කරන්න පුළුවන්. ඒක AC DC දෙකටම පොදුයි. මේ වගේ print කරලා නම් දාලා තියෙන්නේ 250 වෝල්ට් AC ඇම්පියර් 10ක් පුළුවන් කියලා. මම ඒ උනාට රෙකමන්ඩ් කරන්නේ ඇම්පියර් 10ක් මේවකින් ස්විච් කරන්න කියලා. උඩරිම ඇම්පියර් 3ක් ස්විච් කරවන එක තමයි හොඳ කල්පැවැත්ම සඳහා. එතකොට ඇම්පියර් 3ක් 230 වලින් යනවා කියන්නේ සාමාන්‍යයෙන් ආසන්නව වොට් ගානින් බැලුවොත් වොට් 690ක්. අපි ඒකත් වොට් 600ක් කියලා හිතුවා. මේ එක රිලේ එකකින් වොට් 600ක් ස්විච් කරන්න පුළුවන් එක පැත්තකට. මොකද රිලේ එකක් normal open සහ normal close කියලා දෙවිදිහකට වැඩ කරනවා. ඒ පිළිබඳව අපේ අර මේකට රිලේ වලට වයර් සම්බන්ධ කරන වීඩියෝ එකක් මම වෙනම දාලා තිනවා බලන්න. මේ ස්මාර්ට් තරංග කන්ට්‍රෝලර් එකේ වීඩියෝ එකක්ම තමයි මම දාන්නේ. මොකද ඒකේ රිලේ එකක් කඩලා පෙන්නලා මම කියලා දෙනවා කොහොමද කරගන්නේ කියලා. ඉතින් මේ එක පැත්තකින් වොට් 600ක් ස්විච් කරන්න පුළුවන්. එතකොට දෙපැත්තටම වොට් 1200ක් පුළුවන්. දැන් 600 කියලා හිතුවොත් 600 බෙදීම 5 බලන්න. එතකොට මේ වොට් 5 බල්බ් නම් මේ රිලේ එක පැත්තකට 120ක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ දෙගුණයක් එතකොට සම්බන්ධ කරන්න පුළුවන් රිලේ එකේ අවුට්පුට් දෙකම ගන්නවා. හරිද? 240ක් එතකොට ආසන්නව සම්බන්ධ කරන්න පුළුවන්. වොට් මේ කියන්නේ. ඊළඟට ඔබට 12 වෝල්ට් ඒවා සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. දැන් සමහර කට්ටිය අහනවා මෙන්න මේ අර LED කෑලි සම්බන්ධ කරන්න යන්නේ ඔබට කීයක් පුළුවන් වේද කියලා. ඒක රඳා පවතින්නේ දැන් මේ LED ස්ට්‍රිප් එකක් නම් අර LED කෑලි තියෙන ඒවා නම් ඒවා එකකින් ඇම්පියර් කීයක් ගන්නවද කියන එක. මල්ටිමීටර් එකකින් බලන්න LED එක පත්තු කරලා ඇම්පියර් කීයක් ගන්නවද කියලා. එතකොට ඇම්පියර් 3ක් දක්වා ඒ විදිහට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊළඟට ඔබ මේ බල්බ් සම්බන්ධ කරන සමාන්තරගතද ශ්‍රේණිගතද කියන ක්‍රමයක් අනුව විශේෂයෙන් 12 ඒවා සම්බන්ධ කරන බල්බ් සංඛ්‍යාව තීරණය කරගන්න පුළුවන්. දැන් සමාන්තරගතව කියන්නේ මම බල්බ් එක සංකේතය මෙහෙම ඇන්දොත් මේ දැන් මේක 12 වෝල්ට් නම් හරිද? මේක 12 වෝල්ට් නම් මෙන්න මෙහෙම සම්බන්ධ කරන එකට තමයි සමාන්තරගත ක්‍රමය කියන්නේ. එතකොට මේ හැම බල්බ් එකකටම 12 වෝල්ට් තමයි ලැබෙන්නේ. හරිද? එතකොට අපි හිතමුකෝ මේ එක ලයිට් එකක් පත්තු වෙන්න මිලි ඇම්පියර් 500ක් ගන්නවා කියලා. එතකොට දෙකකට ඇම්පියර් දෙකක් ඕනේ. මම කියන්නේ මේ මිලි ඇම්පියර් 500ක් කියන්නේ ලොකු මේවා එකක්ද මේ වගේ LED ස්ට්‍රිප් එකක්. දැන් මේ වගේ LED ස්ට්‍රිප් උනත් බොහොම පහසුවෙන් මේ එකකට මේ LED ස්ට්‍රිප් 3ක් විතර එක පැත්තකට සම්බන්ධ කරනවා. මේ මීටර් 5 දිග රෝල් මම කියන්නේ. හරිද? එතකොට දැන් මේකට 500 මේකට 500 මේකට 500 මේකට 500 මේ වගේ හතරක් සම්බන්ධ කරනකොට ඇම්පියර් දෙකක් යනවා. ඉතින් ඒක අර සාමාන්‍ය O level දක්වා තියෙන සයන්ස් වල ගණනය කිරීමක් තියෙන්නේ. ඒ ඇම්පියර් ගානට අදාළව මේකට බල්බ් සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මට කෝල් කරලා ඇහුවට මේකට බල්බ් කීයක් සම්බන්ධ කරන්න පුළුවන්ද අර වගේ LED කිව්වට මට බෑ දැනගන්න. කියන්න ඕනි එක LED එකක් වොට් කීයද? එහෙම නැත්නම් එක LED එකකට ඇම්පියර් කීයක් ගන්නවද කියන එක පැහැදිලි කරා නම් ඒ පිළිබඳව අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔබට උනත් මගෙන් අහන්න අවශ්‍ය නැහැ. එහෙම අයිඩියා එකක් ගන්න පුළුවන්. එතනින් එහා ඊට වඩා ඇම්පියර් ගානක් සම්බන්ධ කරගන්න ඕනි නම් මෙන්න මේ කන්ටැක්ටර් සම්බන්ධ කරන්න පුළුවන්. දැන් මේක මේ වගේ සාමාන්‍ය ඇම්පියර් 40 50 60 තියෙනවා. මේක ඇම්පියර් 25 එකක්. හරිද? ඒතර ඇම්පියර් 25ක් මේකෙන් ස්විච් කරා හැකි. බල්බ් 1000 2000 3000 නෙවෙයි ඊට වඩා එකක් සම්බන්ධ කරා නම් බල්බ් 5000 6000ක් උනත් සම්බන්ධ කරන්න පුළුවන් කන්ටැක්ටර් එකක් හරහා. මේවා 230 හරහා ඔපරේට් වෙන්නේ. ඉතින් මේක සම්බන්ධ කරන්නේ කොහොමද කියලාත් අපේ වෙබ්සයිට් එකේ වෙනම මේ රිලේ පැනල් එකට මේ වයර් සම්බන්ධ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා තියෙන වීඩියෝ එකේ පැහැදිලි කරලා තියෙනවා. හරි. මම හිතනවා දැන් ඔබට මේ පැහැදිලි කිරීම ලැබෙන්නේ නැති කියලා. මම මෙච්චර මේක පැහැදිලි කරන්නේ ඒකයි. ගන්න කෙනෙකුට ගන්නෙ මොකක්ද කියලා හොඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ. ඒක තමයි මගේ අංක 1. මොකද මාත් ඔන්ලයින් බඩු ගෙන්වා ගන්නවා. මම දන්න විදිහට මට තේරෙන විදිහට මම තමයි මේ ඔන්ලයින් බඩුවක් යවනකොට කස්ටමර් කෙනෙකුට දෙන්න තියෙන ෆුල් ඔප්ෂන් දීලා ට්‍රැකින් ඩීටේල්ස් යවලා සියලු උපදෙස් ලබා දීලා වැඩේ කරන්නේ. මොකද මට අත්දැකීම තියෙනවා වෙන කට්ටියකින් මම බඩු ගෙන්න ගන්නකොට. ඉතින් මම කරන්න පුළුවන් උපරිම කරනවා. ඔබත් මේ ප්‍රොඩක්ට් මිලදී අරගෙන ඔබට පුළුවන් උපරිමයෙන් මේවට යොදලා ලස්සන නිර්මාණයක් කරන්න. ඒක තමයි මගේ සතුට. අපි එහෙනම් බලමු මේකේ මිල ගණන් මිලදී ගන්න කොහොමද කියලා. මම magnetlanka.com කියන ව්‍යාපාරය නිර්මාණය කරේ 2011 අවුරුද්දේ. එදා ඉඳන් ඔන්ලයින් ස්ටෝර් එකක් විදිහට මේක කරන්නේ. මොකද මම කඩේක ඉඳන් වාඩි වෙලා පොත් විකුණන මුදලාලි කෙනෙක් නෙමෙයි. මම ඇත්තටම වෘත්තියෙන් ගුරුවරයෙක්. ඉතින් මගේ නිදහස් වෙලාවේ මම පටන් ගත්ත ව්‍යාපාරය කරන අතරතුර තමයි මම ටීචින් වලටත් ගියේ. ඉතින් ওই වැඩ ටික කරගෙන යනකොට මේ අපේ නිෂ්පාදන ගන්නේ මේ ලංකාවේ ඉන්න හැම තැනම කට්ටිය ගන්නවා. යාපනයේ කට්ටියත් ගන්නවා.
මාතර කට්ටියත් ගන්නවා. ඉතින් අවශ්‍යම කට්ටිය විතරයි මේ වගේ දේවල් ගන්න. මොකද හැමෝම ඇත්තට මේ වගේ දේවල් ගන්න නැහැ නේ. ඉතින් එහෙම කට්ටියට ඔබගේ නිවසටම මේ පාර්සල් ගෙන්වා ගන්න පුළුවන්. අවශ්‍ය නම් බැංකුවට මුදල් ගෙවා ගෙන්වා ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩෙලිවරි කරන්න පුළුවන්. ඒ වගේම මේවා එන ඕඩර්ස් වලට හදලා පරීක්ෂා කරලා තමයි ඔබට ලබා දෙන්නේ. මෙතනින් එහා මම පැහැදිලි කරන්නම් කොහොමද ඕඩර් එකක් දාන්නේ කියලා. හරි. අපි දැන් බලමු කොහොමද මේක මිල ගණන් සහ මිලදී ගන්න ආකාරය. ඔබ මේ වීඩියෝ එක YouTube එකේ හෝ Facebook එකේ බලනවා නම් ඒකේ description එකේ අදාළ link එක තියෙනවා. දැන් මේ Facebook එකේ මේ බලන්න මෙන්න මේ විදිහට magnetlanka.com/m8r කියලා link එක තියෙනවා. මෙන්න මේක මේ විදිහට touch කරන්න. එතකොට අපේ website එකේ අදාළ page එකට යනවා. මේකේ මිල ගණන් සහ මිලදී ගන්න ආකාරය සියල්ලම තියෙනවා. මේ page එකේ යටම තියෙනවා මෙන්න මේ විදිහට වීඩියෝ 3ක්. මම ඔය කලින් සඳහන් කරේ මේ වීඩියෝ 3 ගැන. මේකේ බලන්න මේ යුනිට් එක පිළිබඳව වැඩිදුර විස්තරයකුයි, රටා සාධන අයුරු වැඩිදුර විස්තරයකුයි, රිලේ බෝඩ් එකට වයර් සම්බන්ධ කරන ආකාරය මේ විදිහට පැහැදිලි කරලා තිනවා. කරුණාකරලා ඒ ටිකත් බලන්න. මේකේ මිල වෙන්නේ බැංකුවට මුදල් ගෙවා ගෙන්වා ගන්නව නම් රුපියල් 5500යි. එතකොට ආයි courier service එකට ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. පාර්සලේ බාර ගන්න විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් cash on delivery විදිහට ගෙන්වා ගන්නව නම් රුපියල් 5950යි. courier service එකේ ආයි කිරීමත් එක්ක සම්පූර්ණ ගාණ. ඔබට මේක අවශ්‍යයි නම් මෙතනින් මෙහෙම buy now කියන එක ක්ලික් කරලා කාර්ට් එකට ගිහලා එතනින් බොහොම පහසුවෙන් ඕඩර් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp කරලා විස්තර ටික එවනවා නම් මෙන්න මේ තියෙන නම්බර් එකට මෙන්න මේ තොරතුරු ටික නිවැරදිව එවන්න. ඉස්සෙල්ලාම M8R කියන එක ටයිප් කරන්න. එතකොට තමයි මම දන්නේ ඔබට අවශ්‍ය මේ ප්‍රොඩක්ට් එක කියලා. ඊට පස්සේ නමයි ලිපිනයයි ෆෝන් නම්බර්ස් දෙකක් අත්‍යවශ්‍යයි. ඊට පස්සේ මුදල් ගෙවන්නේ බැංකුවට නම් bank කියලා දාලා එවන්න. cash on delivery නම් COD කියන අකුරු තුන දාලා WhatsApp message එකක් එවන්න. එතකොට ඒ ඔබ මේක ගන්න බලාපොරොත්තු වෙන ආකාරයට මේක ලබා ගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවා. ඒ කියන්නේ බැංකුවට මුදල් ගෙවනවා නම් මුදල් ගෙවන්න අදාළ ගිණුම් තොරතුරුයි සියලු විස්තරයක් අපි එවනවා. ඒ ගිණුම් වලට එක්ක බැංකුවට ගිහිල්ලා පේමන්ට් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරලා තහවුරු කිරීම කරන්න පුළුවන්. එතකොට පාර්සලේ courier service එක කරහා වෙනවා. ආයි courier service එකට ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. ඔබ cash on delivery විදිහට මිලදී ගන්නවා නම් මම ඔබට කෝල් එකක් දීලා අදාළ විස්තරය කියලා පාර්සලේ courier service එක කරහා එවනවා. එතකොට ගෙනල්ලා දෙන එක්කෙනාට 5950ක් දීලා පාර්සල් එක ගන්න පුළුවන්. මේ තියෙන මිල ගණන් මම මේ වීඩියෝ එක හදනකොට තියෙන මිල ගණන්. ඉතින් මේවා හදන්න අවශ්‍ය අමතර බඩු වල මිල ගණන් වෙනස් වීමත් එක්ක මිල ගණන් වෙනස් වෙනවා නම් ඔබ මේ page එකට ආවට පස්සේ මේ දාලා තියෙන මිල තමයි අදාළ මිල වෙන්නේ. එතකොට අඩු වීමක් හෝ වැඩි වීමක් වුණොත් ආයි මගෙන් කෝල් දීලා අහන්න අවශ්‍ය නැහැ මිල කීයද කියලා. ඒ තියෙන මිල තමයි මිල වෙන්නේ. හරිද? මොකද ගොඩක් කට්ටිය ආයෙ කතා කරලත් අහනවා අර 5500ට දාලා තියෙන එක 5500ද කියලා. ආයෙ අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දාලා තියෙන මිල තමයි site එකේ තියෙන්නේ. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා ඔබ මේවා මිලදී ගන්නවා නම් කරුණාකරලා මේ වීඩියෝස් හොඳට බලලා හොඳ අවබෝධයෙන් පමණක් මිලදී ගන්න. මම මේ තරම් මේ පැහැදිලි කිරීමක් ලබා දෙන්නෙත් ඒකයි. එතකොට තමයි සුදුසුම කෙනෙක් අරන් ලස්සන නිර්මාණයක් කරන්නේ මේ ප්‍රොඩක්ට් වලින්. එහෙනම් හැමෝටම සුබ අනාගතයක්.